පවුලක උපන් රන්මලීගෙනි. ඇය ඉතාමත් සුන්දර තරුණියක්. රන්මලීගේ ජීවිතය වෙනස් වුණේ වලව්වක උපන් සුධර්මන් ඇයට පෙම් කරන්න පටන් ගත්තමයි. මේක කුල බීඩය රජකරපු කාලයක් නිසා සුධර්මන්ගේ දෙමාපියන් මේ සම්බන්ධයට දැඩි ලෙස විරුද්ධ වුණා. සුධර්මන්, අපි දැන් මොකද කරන්නේ? ආදරිය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න සූදානම් වුණු රන්මලී සහ සුධර්මන් එදා රාත්‍රියේම බදුල්ලේ නමුණුකුල කන්ද පාමුල අසල ප්‍රදේශයකට පලා ගියා. නමුණුකුල කඳුයාය අසල තැනූ කුඩා නිවසක ඔවුන් ජීවත් වුණා. ටික කලකින් ඔවුන්ගේ කැදල්ලට කුඩා දරුවෙකුත් එකතු වුණා. ඒ සතුට වැඩිකල් තිබුණේ නැහැ. දරුණු කැලා උණ රෝගය සුධර්මන්ටත් දරුවාටත් වැළඳුණා. රන්මලී බෙහෙත් රැගෙනීමට නිවසින් පිටත් වුණා. ඇය නැවත බෙහෙත් අරගෙන එනකොට දැක්කදී ඇගේ මුළු ලෝකයම කඩා වැටෙන්න හේතු වුණා. ඇය දුටුවේ ලේවිලක් මැද මියගොස් සිටින ඇගේ සැමියා සහ දරුවයි. ඇය නැති අතරේ කුලප්පු වුණු ගෝනෙක් පැමිණ ඔවුන් දෙදෙනාව ඇන මරා දමා තිබුණා. දරාගත නොහැකි ශෝකයෙන් උමතු වුණු රන්මලී නමුණුකුල කන්දෙන් පහලට පැන සියදිවි නසාගත්තා. මියගිය රන්මලී නැවත පණ ලැබුවේ මනුෂ්‍යයෙක් විදිහට නෙවෙයි. ඇය පෙර සිටි රන්මලී නොව සුදු සාරියක් පොරවාගෙන දරුවෙක් අතැතිව සිටින මෝහිනී නම් භයානක ආත්මයයි.